ආයුබෝවන් යාළුවනේ, අද අපි කතා කරන්නේ ලෝක ඉතිහාසයේ ප්‍රබල පාපන්දු ක්‍රීඩකයෙක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ කඳුළු පිරුණු අවසානය ගැනයි. ලෝක කුසලාන තරඟාවලි 6කදී ගෝල ගහපු ලෝකේ එකම මිනිසා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. වයස අවුරුදු 41ක් වෙලත් තමන්ගේ රට වෙනුවෙන් මැරෙන්න වුණත් ලෑස්ති වෙලා සෙල්ලම් කරපු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අන්තිම ලෝක කුසලාන සිහිනය පසුගිය ජූලි 6 වෙනිදා ස්පාඤ්ඤය හමුවේ සදහටම අවසන් වුණා. නමුත් ඔහු කිව්වේ මම මගේ උපරිමය සිදු කළා. මම නික්ම යන්නේ පිරිසිදු හෘද සාක්ෂියක් ඇතිව කියලා. මොකද රොනාල්ඩෝ එන්න කලින් පෘතුගාලය එකම එක ලෝක කුසලානයක්වත් දිනලා තිබුණේ නැහැ. ලෝක කුසලානයක් නැති වුණත් ඔහු තමයි පාපන්දු ඉතිහාසයේ බිහි වුණ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා. ඒ වගේම සැබෑ සටන්කරුවෙක්. ඔයාලත් හිතන්නේ රොනාල්ඩෝ තමයි සර්වකාලීන හොඳම ක්‍රීඩකයා කියලාද? කමෙන්ට් එකක් දාන්න.